මගේ ඇඳුම මම මෙච්චර ලස්සනට ඉන්න තෝමට ලස්සනයි කිව්වද? තොපි පිරිමි සේරම එකයි. යකෝ දැනගනි තමන්ගේ ගෑණි ළඟ ඉද්දි වැඩගනු වර්ණ නොකර ඉන්න. ගල් මූසලයා. අනගි මොකද මේවට එකපාරට උනේ? එකපාරට නෙමෙයි දෙපාරට නෙමෙයි 100 පාට උනොත්. තෝ මගේ ඉස්සරහ කතා කරන විදිහට තෝ වෙන තැන් වල කොහොම ඇතිද බූරුවා? මොකද මේ කතා කරන විදිය? මං කැමති නෑ ඔහොම මට කතා කරනවා. ඇත්තද කැමතිද? පොඩ හිටපන් බල හිටපන්. මම ගිහලා නායමියක් අකට කතා කරන තොට නායමියක් කසාද මන් දන්නා. තොට හරියන්නේ තෝ යෝගේ නාකි ගෑණිය තමයි බූරුවා. ඔය මොකද්ද උනේ? ට්‍රැක් පැන්නද? ට්‍රැක් පැන්නද? තෝ තමයි බූරුවා මට ට්‍රැක් පැන්නුවේ. මේ ඵලයන් මෙතන ඉඳලා ඵලයන්. තෝ එන්න බෑ අපේ ගෙවල් පැත්ත පලාද පස් පාගද. ඵලයන් ඉතින්. තමුසර පිස්සුදෝයි? මේ මොන මොකටද මේ? මං යනවා යන්න. මං දැන් තමයි තමුසගේ ඇත්ත ස්වරූපය දැනගත්තේ. ඇත්තද? ඔබ දැනගත්තද මගේ ඇත්ත ස්වරූපේ? අනේ යකෝ තෝගේ ඇත්ත ස්වරූපය දැන් තමයි දැනගත්තේ. තොට ගෑනු කී දෙනෙක් ඉන්නද? තොට ගෑනු කී දෙනෙක් මැසේජ් කරාද? ඒක තමයි අර ගෑනු මට මැසේජ් කරලා කිව්වේ. අනේ නිකන් ඵලයන් යකෝ යන්න තෝ හිතුවද මට මිනිහෙක් හොයාගන්න බෑ කියලා. තෝ විතරද ඉන්නේ. අම්මා මහලකු හැන්ඩියනේ මට තෝත් එක්ක ඉන්න. මේ පැත්ත පලාදින්න නේද පස් පාගන්නද ඵලයන් මෙතන යන්න. තෝ වගේ එකෙක් කො නෑ යකෝ මම හොඳ මිනිහෙක් හොයන් පෙන්නනවා. ඵලයන්. බූරුවා. එනවා මෙතන. මට මිනිහෙක් හොයාගන්න බෑ කියලා හිතේ. අර මොකද මල්ලි යන්නේ? අර මොකද? කොට මිනිහෙක් හොයන්න යන්නේ. කොට ඉන්න බෑනේ මගේ මිනිහාගේ කරෙල්ලෙන්නේ නැතුව. නාකිච්චි. මිනිහෙක් හොයාගන්න නෑ මට.